ඔබගේ අවශ්‍ය බොහෝ වේවා. අද මම ඔබට සෙනසුරු මාරුව පිළිබඳව විස්තර තමයි ලබා දෙන්නේ. වසර 30කට වරක් සෙනසුරු ග්‍රහතුමා රාශි චක්‍රයේ ගමන් කරනවා. වසර 30කට වරක් සිදුවන මේ සෙනසුරු මාරුව මේෂ ලග්න හිමියන් බලන්ති ඔබට ඔබගේ අනාගතය ඔබගේ ඉරණම මොන ආකාරයක විසඳනවද කියලා. මේෂ ලග්න හිමියන් දැන හිටියද සෙනසුරු ග්‍රහතුමා ඔබගේ ලග්නේ ගමන් කරද්දී ඔබට මොනවා ආකාරයේ සිද්ධියක් ලබා දෙනවද කියන එක. කර්මයට තීන්දුව දෙන්න දණ්ඩ නායක තමයි ශනි කියලා කියන්නේ. ශනි ග්‍රහතුමා ඔබගේ ලග්නේ 12 වෙනි ගමන් කරන අවස්ථාවක් 2025 මාර්තු මාසයේ 29 වෙනිදා රාත්‍රී 10:14ට ශනි ග්‍රහතුමා බ්‍රහස්පති ග්‍රහතුමාට හිමි මීන රාශියකට වෙනවා. මීන රාශිය කියලා කියන්නේ ආධ්‍යාත්මික රාශියක්. ආධ්‍යාත්මික මඟ පෙන්වීමක්. මේෂ ලග්නයේ 12 වෙනි මේෂ ලග්න ධාරින්ට ටිකක් අපලකාරී තත්වයක් නිර්මාණය වෙනවා. අපල සඵල කරගන්න පුළුවන්ද? අපල වලට කාලය දීලා ඔබගේ ජීවිතේ නාස්ති කරනවද? මම දැකලා තියෙනවා ගොඩාක් YouTube නාලිකාවල ඔබගේ මනස විකෘති කරනවා. ඔබගේ මනසට බලපෑම් කරනවා. ඔබව නැති කරන්න හදනවා. මනසෙ වැටෙන්න එපා. නමුත් ඔබට යම්සි උපදේශ කිහිපයක් මම ලබා දෙනවා. ඔබ අනිවාර්යයෙන්ම මේ උපදේශ පිළිපදින්න ඕනේ. ඔබ සාංශාරික වශයෙන් යම් ජීවී කොටස් වල ඉපදිනා රැස් කරගත්තු විපාක ඒ රාෂ්ට්‍ර කපලක් විදිහට අපට ලබා දෙන වසර 1000ක් ගියත් වසර 1500ක් ගත වුණත් වසර 3000ක් ගියත් 125000ක් ගියත් ඔබ මරණ ඉපදෙනවා. ඒ ආපු ගමනේ ඔබ කරපු දේවල් CCTV කැමරාවල සඳහන් වෙලා තිබුණා. ඔබ විශ්වාස කරනවද? මේ CCTV කැමරා තමයි අහසේ ඉරහඳ තාරකා නැකත් පද්ධතිය. රවි ග්‍රහතුමා ඔබ කරපු දේවල් දැක්කා. සඳු ග්‍රහතුමා ඔබ කරපු දේවල් දැක්කා. ශනි ග්‍රහතුමා ඔබ කරපු දේ හොඳට බලන් හිටියා. ඔන්න ඔබගේ වාර්යාවට පස්සේ කර්මය පසුබස එනවා. දූරන් ගමන එක චරං අශරීරං ගුහාස්යන් ඒ චිත්ත සංඥ මෙච්ඡන්ති මුක්ඛන්ති මාර බන්ධනා. ඔබ මාරයාගේ මිදෙන්නේ නැති තාක්කල් ඔබගේ මනස මාර දිව්‍ය පුත්‍රයා විකෘති කරනවා. විකෘති කරපු දේ ප්‍රතිඵල වශයෙන් ඔබ අතින් යම් අපරාධ වෙන්න ඇති. තමන්ගේ අතින් තමන්ගේ මව ඝාතනය වෙන්න ඇති. පියා ඝාතනය වෙන්න ඇති. නැත්නම් පියාට බයින්න ඇති. රස්සාව හරියට කරන්න නැතුව ඇති. ඔන්න ඒ කරපු අකුසල කර්ම ඔබට විපාක දෙන කාලයක් ඇවිල්ලා තිබෙනවා. නමුත් කර්මය කියන එක යටපත් කරගන්න ඔබට හැකියාව තිබෙනවා. හොඳට මතක තියාගන්න ඔබ. මේෂ ලග්න කියලා කියන්නේ තරු වලල්ලේ පළවෙනි ලග්නේ. ඔබ තරම් දුර්වලයිද? නැහැ. මේෂ ලග්නේ හොඳට මතක තියාගන්න. ඕකේ ශක්තිය තිබෙන මේෂ රාශිය කියන එක. කාල පුරුෂයාගේ හිස නියෝජනය කරන්නේ මොලේ නියෝජනය කරන්නේ මේෂ රාශිය. මේ මේෂ රාශිය තමයි කාල පුරුෂයි ග්‍රහ පැවැත්ම. මේ කාල පුරුෂ න්‍යායය ඔබ ඊටම බුද්ධිමත් පිරිස මේෂ ලග්න හිමියනි. හැබැයි ඔන්න ඔබගේ කර්ම විපාක දෙන්න යනවා. බලමු ඔබට ඔබගේ හදහන අතර ආරම්භ බලන්න සෙනසුරු මම කියන ස්ථාන වල ඉන්නවද කියලා. ඔන්න ඔබගේ ලග්න උප්පත්ති කේන්දරයේ සෙනසුරු හිටියොත් ඔබට අපල උපද්දව වැඩි කරන්න පෙළඹෙනවා. මේ සමේ වසර 2කමාරම ඔබට 2027 වෙනකම්ම 2027 ජූනි මාස 3 වෙනකම්ම ඔන්න ඔබට ප්‍රශ්න කරදර බාධක ඥාන දෙන්න හදනවා. උපතේ සෙනසුරුලා ඔළුවේ හිටපු නිසා කරදර බාධක ඇති වෙනවා. ඉපදෙදිත් තමන්ගේ අම්මට තාත්තට අපලෝපද්‍ර ඇති වුණා. දරුවෝ අසනීප වුණා. උපතේදී ගොඩක් කරදර සහ ප්‍රශ්න බාධක සෙනසුරු ලග්න හිටපු ඔබට ඇවිල්ලා තියෙනවා. අතම මෙලට මධ්‍යම වයස්ක කෙනෙක් නම් ඔබට ස්නායු පද්ධති සම්බන්ධ අසනීප ඇති වෙනවා. සමහර උදවියට නහර සම්බන්ධ වේදනාකාර තත්ත්ව එක්ක හේතුවක් නැතුව ඔලුව රිදෙනවා. සෙනසුරු ලග්නයේ උදවියගේ සෙනසුරු නීතයි. සෙනසුරු නීත වෙනවා කියලා කියන්නේ ගියාත්මික ගුණක් අසරණයන්ට ඔබ නිග්‍රහ කරලා තියෙනවා. අන්නේ විපාක ලැබෙනවා. තමන්
නිවසේ වැඩ කරපු කෙනෙකුට ඔබ වැටුප් දීලා නැහැ. වහල් සේවය කරලා තියෙනවා. නැත්නම් අසරණයන්ට තලා පෙරලා තියෙනවා. අසරණයන්ගේ දේවල් පැහැරන් තියෙනවා. ඒ නිසා එහි විපාක ඔබට ලැබෙන සලස්සන මේ වසර දෙකමාර සේසු ලග්නයෙන් නොදුවිය. ගොඩාක් ප්‍රවේශමෙන් ඕන. තමන් ගන්න තීරණ වර්ධින්න බලනවා. ඔබ ව්‍යාපාරිකයෙක් නම් අරතේ ව්‍යාපාර කටයුතු පටන් ගන්න හදනවා නම් ඔබ ගොඩාක් බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන. වසර දෙකමාර පුළුවන් තරම් කරා යන දේවල් කරගෙන යන්න. හැබැයි අලුත් දේවල් පටන් ගන්න එපා. ඔබට හිතලා ලෝන් එකක් ගහලා බිස්නස් එකක් කරා යන්න. හැබැයි මේ ග්‍රහ මාරුවත් එක්ක මේ ග්‍රහ මාරුව හරියට නරක අතට හැරුණොත් ලෝන් එක ගෙවා ගන්න බැරුව වෙනවා. ඔබගේ යහළුවා අපකාරයන් ඔබගේ හතුරා බවටපත් වෙනවා. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම බුද්ධිමත්ව කටයුතු කරන සෙනසුරු ලග්නයේ ඉන්න උදවිය ගොඩක් බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. ඊටාම දරුණු අවස්ථාවක් යන්නේ. කරන් තියෙන වත් පිරුවෙත් මොනවද කියලා අකුරක් නැරවම් කියනවා. හරියට ඒ දේ කරන්න ඕනේ. කරොත් ඔබට ජයග්‍රහණ ලැබෙනවා. මට ඇති වාසියක් නැහැ. ලග්න පලාපන ප්‍රකාශක හරියට කියලා දෙන්නේ. ශනි ග්‍රහතුමා ධනස්ථානගත. උපතීදී ඔබේ කේන්දර දෙකේ ඉන්නවා නම් ඒ උදේ බයටපත් වෙන්න එපා. ලග්නේ රාෂ්ට්‍රගත තිබුණාට විදේශගත වෙන්න ඔන්න වරමක් නිර්මාණ වෙනවා. ඔන්න ඔබ රට යන්න වාසනාව උදා වෙනවා. ඔබගේ ටිකට් එක ඔබට එනවා. ඔබගේ වීසා එක ඔබට එනවා යන්න. ඔබට අනිවාර්ය විදේශගත වෙන්න වාසනාවක් එනවා. තමගේ පදිංචි භූමිය තමට වෙනස් කරන්න සිද්ධ වෙනවා. ඒ පදිංචි භූමිය වෙනස් කරන සිද්ධ වීමත් එක්ක තමන්ට ඒක හොඳ කර සිද්ධ වෙන්නේ කියලා මතක තියාගන්න. පුළුවන් තරම් අසරණයන්ට උදව් උපකාර කරන්න. ඔය වසර දෙකමාර තුරදීම තමන්ගේ අතේ තියෙන දේ පොඩි හරි දෙයක් කෙනෙකුට දීලා බලන්න. සෙනසුරාදා දවස්වල උදේ 6:00 7:00 අතර සෙනසුරුගේ හෝරාව වේදෙනවා. ශනි ග්‍රහතුමා හොඳට බුද්ධිය බලන් ඉන්න වෙලාව. ඔය කියන වෙලාවේ අතපය වාරු නැති කකුල කොර වෙච්ච යාචකෙක් තෝරගෙන අතේ තියෙන දෙයක් දෙන්න. ආහාර පානක් දෙන්න. අනිවාර්යෙන් ශනි ග්‍රහතුමා ඔබ දිහා හොඳට කරුණා දෘෂ්ටියෙන් බලනවා. ඔබට වරදින්නේ නැහැ ධනය ඇති. ශනි ග්‍රහතුමා ධනස්ථානවල ඉන්න ඔබගේ වෘෂභ රාශිය උපතේදී සෙනසුරු දෙකේ ඉන්න උදවියට මම මේ පලාපල ප්‍රකාශ කියද්දී ඔබගේ අතේ කේන්දර පොත් තියෙන්න ඕනේ. නැත්නම් ඔබ අවබෝධ කරගන්න අපහසුයි. උපතේදී සෙනසුරු ඔබගේ මිතුරෙක්. යාත්මේදී ඔබ ශනි ග්‍රහතුමා ඔබගේ හතුරු වෙලා නැහැ. මිතුරෙක් වෙලා තියෙන්නේ. මිතුරෙක් වෙච්ච නිසා ඔබට කරදර කරන්නේ මිත්‍රයා තවත් උදව් උපකාර කරන මිත්‍රයාට. ශනි ග්‍රහතුමා ධනස්ථානගත ඉන්න උදවියට අලුතෙන් ආදායම් තත්ත්ව පහළ වෙනවා. හැබැයි අලුත් දේවල් පටන් ගන්න එපා. කරගෙන යන දේවල් නඩත්තු කරා යන දියුණු කරා යන්න. සෙනසුරු තුනේ ඉන්න උදවියට උප්පත්ති කේන්දරේ ඔබට ගොඩක් උත්සාහවන්ත බව යුක්තව ඔබ ගොඩක් උත්සාහවන්ත වෙනවා. ඔබගේ ජීවිතය ජයග්‍රහණය කරා යන්න. ඒ උදවියට සහෝදරයන් උදව් උපකාරය ලැබෙනවා. සහෝදර පාර්ශ්වයන් සමග තියෙන සම්බන්ධතාව වැඩි වෙනවා. ඒ උදවියට අනිවාර්යයෙන්ම ජීවිතේ ජයග්‍රහී මාවතක් යන හැකියාවක් ලැබෙනවා. සෙනසුරු 4 ඉන්න උදවිය ගොඩාක් ප්‍රවේශම වෙන්න ඕනේ. 4 ඉන්න උදවියට කරදර බාධක ටිකක් එන්න තියෙනවා. තමගේ මවගේ අශරීර තත්ත්ව ඔබට බලන් ඉන්න සිද්ධ වෙනවා. තමගේ මවට ගොඩක් අතුරු ආන්තර ඇති වෙනවා. මව ආරක්ෂිත කරගන්න. රස්සා පිළිබඳ ගැටලුකාර තත්ත්ව වෙනවා. රැකියාව වෙනස් කරන්න හිතන රැකියාව වෙනස් කරන්න එපා. රැකියාව වෙනස් කරොත් ඔබට ගැටලුකාර තත්ත්ව මතුවෙනවා. තමගේ රස්සාව තමන් හරියට කරා යන්න අකුරට. ඔබ රටේ වැඩ කරන කෙනෙක් නම් ඔබගේ රස්සා නැති කරන්න විවිධ උපක්‍රම කිසියකට අහු වෙන්න එපා. එහෙම අහු වුණොත් මොකද වෙන්නේ? ඔබගේ දරුපවල වටගිඩි සිටි. ඔබ සමාජයේ කොන් වෙයි. ඔරෙක්තර නම වටවැදි. එසා කිසිදු අල්ලස් ඒකට අත ගහන්න එපා. තමගේ ආත්ම ගරුත්වයේ රුපියල් 7 වෙනින් පාවල දෙන්න එපා. සෙනසුරු 4 ඉන්න උදවියට දීපල සම්මත ගැටලුවක් ඇති වෙනවා. නිවාස සම්මත නීතිමය ගැටලුවක් ඇති වෙනවා. එම උදවිය ගොඩක් ප්‍රවේශමෙන් කටයුතු කරන්න ඕනේ. පපුව පෙනහැල්ල සම්බන්ධව සෙම් රෝග පීඩ ඇති වෙනවා. පෙනහැල්ල සම්බන්ධ අසනීප තත්ත්ව ඇති වෙනවා. සෙනසුරු 4 ඉන්නවා කියලා කියන්නේ ඉතාම දරුණු අවස්ථාවක්. මානසික පීඩ ඇති වෙනවා. ඔබ බයටපත් වෙන්න එපා. ඔබ බය වෙන්න එපා. ඔබට අනිවාර්යයෙන් කරන්න තියෙන වත් පිළිත් ටික මම අන්තිමට ප්‍රකාශ කරනවා. සෙනසුරු 5 ඉන්න උදවියට අපලෝපපාත ඇති වෙනවා. දරුවන් නිසා මානසික පීඩ ඇති වෙනවා. තමගේ දරුවන්ට අපලෝපපාත ඇති වෙනවා.
ඒ නිසා තමගේ දරුවන් ආරක්ෂා කරගන්න ඕනේ සෙනසුරු කේන්දර බාන 5 වෙනි කොටුවේ ඉන්නවද කියලා. 5 වෙනි කොටුවේ ඉන්නකොට අනාගතය ගැන ඔබට බියක් ඇති වෙනවා. ඒ අනාගතය පිළිබඳව ගැටලු ඇති වෙනවා. ආදර සබෝධත දෙරලා යනවා. ඒ නිසා තමගේ ආදරවන්තයන්ට ඔබ තාමත් ආදරයෙන් ගෞරවයෙන් සලකන්න. සබෝධතා පිටවට ගන්න එපා. කලින්ම කියලා තියෙන වෙනදී ආදර සබෝධතා හේතුවක් නැතුව වැටලෙන්න හදනවා. සෙනසුරු 5 වැනි උදවිය උප්පත්ති කේන්දරේ ප්‍රවේශමෙන් කටයුතු කරන්න. සෙනසුරු 6 වෙනි උදවියට උප්පත්ති කේන්දරේ සතුරු පීඩාවන් උන ජයග්‍රහණය කරලා දෙනවා. රස්සාවට බාධා තිබුණා නම් බාධක පයින් ගහලා සෙනසුරු අපෝ උඩින් උස්සලා තියෙනවා. සෙනසුරු රහතුමා ඔබට ශක්තියක් ලබා දෙනවා. ශක්තිය තමයි සතුරු පීඩා මර්ධනය කිරීමේ බලය. අසනීප තත්ත්වයක් තිබෙනවා නම් අසනීප සුව වෙනවා. ඒක තමයි සෙනසුරු 6ට එන එකේ ග්‍රහ පිහිටීම. සෙනසුරු 6 වර්ණාධිපති වෙලා ඉන්නවා නම් ඔබේ කේන්දරය 6ට කාරකේ බවටපත් වෙනවා. එමුදවියට ගොඩක් හොඳයි. සෙනසුරු 6 ඉන්නවා නම් කරදර බාධක ඉවත් කරනවා. සෙනසුරු 7 ඉන්න උදවියට ප්‍රබල ආකාරයේ මංගල යෝග අවස්ථා උදවන ලග්නේ රාශිකේ උනත් විදේශගත සබොත් ඇති වෙනවා. විදේශගත පිට පළාත් වල කෙනෙක්ගේ ආදර සබොත් ඇති වෙනවා. තමයි ගෘහ ජීවිතේ වාසනාවන්ත කරගන්න හැකියාව තිබෙනවා. සෙනසුරු 8 ඉන්න උදවියට ගොඩක් අපලයි. සෙනසුරු 8 ඉන්න උදවිය උප්පත්ති කේන්දරේ මොතර බාන 8 වෙනි කොටුවේ ඉන්නවද කියලා. ඔබගේ වමත පැත්තේ ගණන් කරගෙන 8 වෙනි කොටුවක තමයි ඒකට කියන්නේ. 8 ඉන්න උදවියට හදිසි අනතුරක් වෙන නියමිතයි. මේ වසර 2මාර තුර සෑම සෙනසුරා දවසම පරිස්සමෙන් කටයුතු කරන්න ඕනේ. හදිසි අනතුරක් වෙන්න පුළුවන්. ඒ හදිසි අනතුරෙන් අනිවාර්යෙන් පාද සම්බන්ධව අස්ථි බිඳීම් තත්ත්ව ඇති වෙනවා. අස්ථි බිඳෙනවා. එනිසා සෙනසුරු 8 ඉන්නවා නම් ඔබ අනිවාර්යෙන්ම රත වාහන අනතුරු වලින් ආරක්ෂා වෙන්න ඕනේ. සෙනසුරු 9 ඉන්න උදවියට ගොඩක් හොඳයි. ආධ්‍යාත්මික ජීවිතයක් ගත කරනවා. තමන්ගේ ආර්ථිකය ගොඩක් දියුණු වෙන්න ඔබට වාසනාව තිබෙනවා. වාසනාවට තියෙන සියලුම බාධක ඉවත් වෙනවා. සමාජයේ උසස් උදවියගේ මඟ පෙන්වීමක් ලැබෙනවා. සෙනසුරු 10 වැනි උදවියට ගොඩක් ගැටලුවක් නැහැ. රස්සාව ස්ථිර වෙනවා. රැකියාව දියුණු කරගන්න හැකියාව ලැබෙනවා. මොන කරදර බාධක ආපත් ඔබගේ රස්සාව ස්ථිර කරගන්න වාසනාව උදා වෙනවා. සෙනසුරු 11 වැනි ඉන්නවා නම් සෙනසුරු 11 වැනි ඉන්නවා නම් ඒ උදවියට ධන ලාභ උදා වෙනවා. වියදම් පක්ෂ අඩු වෙනවා. සෙනසුරු 12 වැනි උදවිය නීතිමය ගැටලු වලින් ආරක්ෂා වෙන්න ඕනේ. නීතිමය ගැටලුකාරී තත්ත්ව ඇති වෙනවා. නීතිමය ප්‍රශ්න කරදර බාධක එන්න තියෙන කාලයක්. ප්‍රවේශම් වෙන්න. මම කියන ශාන්ති කර්ම එකක් නෑ ඔබ කරන්න ඕනේ. මෙව ශාන්ති කර්ම කරන්න මාර්තු මාස 29 වෙනිදා ඔබ නිවසේ නිරිත දිශාවට ගිහිලා ඉවරලා කපුටු පක්ෂයින්ට කිරිබත් ලබා දෙන්න ඕනේ. කිරිබත් හදලා ඉවරලා ඒවා ගුලි කරලා ඉවරලා අටක් හදලා ඉවරලා කපුටු පක්ෂයින්ට ආහාර සඳහා ලබා දෙන්න. එතකොට දෝෂයටපත් වෙනවා. පුරුෂ පාර්ශ්ව කෙනෙක් නම් ඔබගේ හිසකෙස් තිබෙනවා නම් තනිකර කොටට කපලා ඉන්න. ඒ දවස් වෙනකොට මාර්තු 29 වෙනකොට තනිකර හිස ඔබ ගොඩක් කොටට කපන්න ඕනේ. නෝට් එකකට කපන්න. ඒකත් අපල වලින් ගැලවෙන්න වෙනසක්. එම දවසේ සුදු පාට රදින්න ඕනේ. මාර්තු 29 වෙනිදා නිර්මාශ වෙන්න මස් මාස ගාවන්නත් එපා. මාර්තු 29 වෙනිදා ජලාශිත මත්ස්‍යයින්ට මාළු කෑම දෙන්න. එතකොට අපල අඩු වෙනවා. එම දවසේ ඔබට හැකියාවක් තිබෙනවා විෂ්ණු දෙවියන්ගේ විෂ්ණු පූජාකට සම්බන්ධ වෙන්න. චක්‍රාවාට අධිපතියා විෂ්ණු දෙවියන් හඳුන්වන වහන්සේ. විෂ්ණු දෙවියන්ට පළතුරු වර්ග 7ක්, කැවිලි වර්ග 7ක්, නිල් කටරොළු 21ක්, නිල් මාළන් මාළු 21ක් තියලා බෙරලා අඹතෙල් මිශ්‍ර, තලතෙල් මිශ්‍ර, ගිතෙල් පහනක් දල්වන්න ඕනේ. ඔය වර්ග තුන කවලම් කරන්න අඹතෙල්, තලතෙල්, ගිතෙල් ඔය වර්ග තුන මිශ්‍ර කරලා පහනක් පත් කරන විෂ්ණු දෙවියන්. එතකොට දෝෂ ඉවත් වෙනවා.
ඔය දවසේ එනකොට මොකද වසර දෙකමාරක් අපර තිබෙනවා. ආවට ගියාට යන්ත්‍ර හදන තැඟුනි හදාගන්න එපා. සනේ මුරුතුන්ති යන්ත්‍රය හරියට හදලා පළඳ ගන්න. සෙනසුරු අපර සඳහා සනේ මුරුතුන්ති හෝ විෂ්ණු අගෝර කියලා යන්ත්‍ර තිබෙනවා. මේ යන්ත්‍ර නිවැරදි ආකාරයෙන් පළඳින්න ඕනේ. මැණික් ගල් පළදිනවා නම් කාකනිල් පළදින්න එපා. මොකද සෙනසුරු අපරට කාකනිල් පළදින ක්‍රමයක් තිබෙනවා. මේ මැණික් ගල් නිවිත ආකාරයෙන් හරියට කපන්න ඕනේ. කපලා තමයි හරියට පළඳ ගන්න ඕනේ. ඒ නිසා හැකියාවක් තිබෙනවා නම් විෂ්ණු අගෝරේ හෝ සනේ මුරුතුන්ති යන්ත්‍රය හදලා පළඳ ගන්න. ඔබට සාර්ථකත්වය උදව් වෙනවා. මේ වගේ වැදගත් වීඩියෝ එකක් ගෙන ආපු අපගේ YouTube channel එක ඔබ subscribe කරන්න. අනිත් කට්ටියට බලන්න share කරන්න. ඔබට වාසනාවන්ත අනාගතයක් ඇවිල්ලා අපවාගේ සම්පන්න බව යටපත් වෙලා ජීවිතේ වාග්යවන්ත එකක් වෙන්න කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය ශ්‍රී වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. නම බුද්ධාය.